සාගරයට දිනක අපේ හුස්ම හිර කරන්න පුළුවන්ද? ජීවේ දෙන ජලයම අපට සතුරු වේවි කියන දේ හිතන්නවත් බැහැ නේද? නමුත් ඉන්දියානු සාගරයේ සංසුන් ජලස්කන්ධයට යටින් අසාමාන්‍ය යමක් ගොඩ ගැසෙමින් තිබෙන බව විද්‍යාඥයින් අනුතුරු අඟවනවා. ඔබ ගෝල්ෆේස්සෝ ත්‍රිකුණාමලයේ වෙරළ තීරයේ පෙරලෙන රළ දිහා බලන් සිටිනවා කියා හිතන්න. නමුත් මීට දහස් ගණනක් ජලය යටින් අදෘශ්‍යමාන වායුන් ගොඩ ගැසෙමින් ඒවා ඉහළ එසවෙන බව ඔබ දන්නේ නැහැ. මේවා ජලය යට පවතින දුරු ඇස්වලට දකින්නටවත් නාසයට සුවඳවත් දැනෙන්නේ නැහැ. නමුත් ඒවා මතු පිටට කාන්දු වෙන දවසට නම් අපි දන්නා සාගරය සහ මුලින්ම වෙනස් වෙනවා. මේ ගැන දැනගැනීමට පෙර ඔබ අපිව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම කුඩා සීනු එබුවොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. මීළඟ මිනිත්තු කිහිපෙදී ශ්‍රී ලංකාවේ මුහුදු පතුල යටින් විද්‍යාඥයින් සොයාගත් දේවල් මොනවද යන්න දැනගන්නට පුළුවන්. එයා අපි සාගරය ගැන දැන සිටි සියලු දේවල් වෙනස් කරන්නේ කොහොමද කියලාත් ඔබට දැනගන්නට පුළුවන්. මතක තියාගන්න ඔබ වෙත ගෙන එන මේ තොරතුරු වල නිවැරදිභාවය ගැන මා වගේ කියනවා. මූලාශ්‍ර ඔබට ඉල්ලා සිටින්නට පුළුවන්. අපේ සාගරවලට යටින් පවතින සැඟවුණු ලෝකය ගැනයි මේ ඔබව දැනුවත් කරන්නේ. ඉන්දියානු සාගරයේ ගැඹුරේ පවතින්නේ අපට හිතාගන්නවත් බැරි වෙනම ලෝකයක්. සූර්යාලෝකයෙන් නොව වායුන්ගෙන් බල ගැන්වෙන නිහඬව උස්ම ගන්නා පරිසරයක් ඒ යට තිබෙනවා. මෑත පරීක්ෂණ වලින් ලංකාවට වයඹ දෙකින් පිහිටි මන්නාරසා කෝවරි ද්‍රෝණියේ මුහුදු පතුල යටින් ඉහළට අභිරහස් වායුන් සමුදායක් පිටවෙමින් පවතින බව හෙළි වුණා. නමුත් මේවා සාමාන්‍ය බුබුලු නොවේ. මේවා මුහුදු පතුලේ මහා ක්‍රියාකාරකමක සංඥාවන්. මෙමගින් ජීවයේ රසායනිකයන් ගැන වගේම අස්ථාවරත්වය පිළිබඳව ඉඟිකර සිටිනවා. ගැඹුරු මුහුද හැසිරෙන්නේ හරියට පණ ඇති ජීවියෙකු වගේ. ගැඹුරු මුහුදු පතුල ආශ්වාසය ප්‍රාශ්වාසය සිදු කරන අතර පීඩනය හමුවේ සුසුම් හෙළනවා. නමුත් විද්‍යාඥයින් අපට අනුතුරු අඟවන්නට තරම් ලංකාවේ ජලය යටින් සොයාගත්තේ මොනවද කියලා තමයි අපි දැන් සොයා බලන්නේ. 2020 වර්ෂයේදී ඉන්දියානු සාගරික විද්‍යා ජාතික විද්‍යායතනයේ සිදු කළ ගවේෂණයකදී විස්මයජනක දෙයක් සොයාගනු ලැබුවා. ඔවුන්ගේ උපකරණවලට මන්නාර් ද්‍රෝණිය අසල දැවෙන මීතේන් ගෑස් නිරීක්ෂණය වී තිබෙනවා. මේවා මුහුදු පතුල තුල දැක ගන්නට ලැබෙන මුහුදු මට්ටමේදී දකින්නට ලැබෙන සාමාන්‍ය මට්ටමට වඩා 80 ගුණයකින් වැඩි වායු කුළුණු. සෝනාර් සිතියම් මගින් ඒවා පෙන්වා සිටියේ ගැඹුරු මුහුදේ සිට ඉහළට දිදුලන ඉරි ලෙසයි. හරියට සාගරයේ හුස්ම පිට කරන වාසේ. වැඩිදුර විශ්ලේෂණයන් වලදී මුහුදු පතුලේ වූ අවසාදිත ස්තරයන් හරහා ඉහළට පැමිණෙන මාර්ගයන් සහ දුම් කවුළු පිළිබඳව හෙළිදරව් වුණා. මෙම කලාපයේම විද්‍යාඥයින් විසින් හිරු එළිය මත නොවේම වායුන් මත යැපෙන කෙමෝසින්තටික් වර්ගයේ ජීවීන්ද්‍ර සොයාගනු ලැබුවා. ඉතින් මේ සොයා ගැනීම විසින් නව යථාර්ථයක් එළි කර සිටිනවා. එනම් ලංකාවට යට වූ සාගරික පතුල මෙතෙක් නොදුරු ශක්තියින්ගෙන්නුත් සජීවී එකක් බවයි. ඔන්න මීළඟට අපි සොයා බලන්නට යන්නේ මෙම වායුන් මොනතරම් හානිකරද යන්නයි. සාගරික ගැඹුරේ ගොඩ ගැසෙන මේ වායුන් හදිසියම නිදහස් වුණොත් කුමක් සිදු වේවිද? මීතේන් සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ් සාගරයේ වූ ශීතල අධිපීඩිත ජලයේ සිරවී පවතිනවා. මේවා ආරක්ෂාකාරීව සෙමින් දියවීම හෝ ගෑස් හයිඩ්‍රේට් ලෙස හඳුන්වන අයස් ස්පටික තුල ලොක් වී පවතිනවා. නමුත් උෂ්ණත්වයේ ඉහළ යාම ගිනිකඳු කම්පනයන් හෝ දී යට සිදුවෙන නායම් තත්වයන් හමුවේ එම හයිඩ්‍රේට්ස් දියවී මහා පරිමාණයෙන් එකවර වායුන් උදාහරිනවා. මේ හරියට සීල් කරපු සෝඩා බෝතලයක් සොලවනවා වගේ දෙයක්. ඇතුළත පීඩනය ගොඩ ගැසෙන විට විවර වූ වහම ප්‍රචණ්ඩ ලෙස එම පීඩිත වායුව පිටතට පැමිණෙනවා. එම සිද්ධාන්තයම මේටත් අදාළයි. එක කම්පනයක් වූ උෂ්ණත්වය ඉහළ යාමක් හමුවේ සාගරයේ රඳවා තබාගෙන සිටි හුස්ම පිට කරනවා. එක්වරම එලෙස සිරවී පැවති වායුන් පිට වුණාම සිදුවන්නේ මොකක්ද කියලා අතීතයේ උදාහරණ තිබෙනවා. මේ න්‍යායාත්මක සිද්ධාන්තයක් පමණයි කියලා ඔබට හිතෙන්නට ඇති. 1986 වර්ෂයේ අප්‍රිකාවේ කැමරූන් වල නිවුස්විලේ සිදු වූ දේ ඇහුවොත් මේ විද්‍යාඥයින්ගේ ඔළුව වල තියෙන සිද්ධාන්තයක් පමණක් නෙවෙයි කියලා ඔබට අවබෝධ වේවි. හදිසියේ මෙම විලෙන් මහා වායු වලාපක් ජලයෙන් ඉහළට පිට වී අසල වූ ගම්මානවලට කඩාගෙන වැදුනා. විශ්වාස කරන්න මිනිසුන් සහ සත්වයින් සිටගෙන සිටි තැන්වලම බිම ඇදගෙන වැටුණා. එදා රාත්‍රියේ 1700 දෙනෙකුට දිව්‍ය හිමි වුණා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔවුන්ගේ දිවිතොරකරේ ගන්ධයක් සහ වර්ණයක් නොමැති නවත්වාලියෙන් නොහැකි ස්වභාවික වායු වලාපක් විසින්. මතක තබා ගන්න සාගර පතුලේ සිරවී පවතින වායුවක් වන හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඊටත් වඩා විස සහිතයි. අධිසාන්ද්‍රණයක් ශරීරගත වූහොත් තිසකරක ඇවිල්ල සිහිමද ගතිය ඇති විය හැකි අතර අවසානයේදී ජීවිතය පවා නැති වෙන්නට පුළුවන්.
මෙවැන්නක් අතීතයේදීත් සිදු වූ බව සිහියේ තබා ගන්න. හොඳයි එහෙනම් මෙවැනි දෙයක් ලංකාවටත් ළඟා විය හැකිද? විශේෂඥයින් පවසන විදිහට ඒ සඳහා තිබෙන්නේ අවම හැකියාවක්. නමුත් අවදානම් මගිය බිඳුව නොවේ. මන්නාර් ද්‍රෝණිය පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ බැරන් අයිලන්ඩ් ගිනිකන්දට සම්බන්ධ වෙන භූගෝලීය බිඳුම් රේඛාවන් සමීපයේ. එම ගිනිකන්ද බෙන්ගාල බොක්කේ වඩාත් සක්‍රියම ගිනිකන්දක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඉතින් මුහුදයට පීඩනයේ වෙනසක් හෝ භූකම්පන වෙනසක් සිදු වුණොත් ඒ ආශ්‍රිතව ඇති මීතේන් හයිඩ්‍රේට් අස්ථාවර වී නොගැඹුරු ජලයට වායු නිදහස් කරනවා. එය අපට දැක ගන්නට පුළුවන් විදිහේ දෙයක් නොවේ. මොකද පිපුරුමක් හෝ රැල්ලක් වගේ දෙයක් ජනනය වන්නේ නැහැ. එහි පළමු සලකුණු ඉතා ලාවට දැනෙන කුණුණු බිත්තර ගඳකට සමාන ගන්ධයක්. ඒ වගේම ප්‍රාණයේ නිරුද්ධව වෙරළට ගොඩගසපු මත්ස්‍යීන්ද මෙහි තවත් ලක්ෂණයක්. ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි විද්‍යාඥයින් නිරන්තරයෙන්ම ලංකාවට මුහුදු පතුල පරීක්ෂා කරන්නේ. දැන් විද්‍යාඥයින් මේ සම්බන්ධව සිදු කරමින් සිටින්නේ මොනවද කියලා සොයා බලමු. අන්තර්ජාතික පරීක්ෂණ කණ්ඩායම් මුළු ඉන්දියානු සාගරයේ පුරාවටම ඉන්දියාවේ සිට ලංකාව දක්වා තින් ඔබට ඩ්‍රෝන් යානාවන් සෝනාසා රොබෝ සබ්මැරීන් යොදා ගැනීමෙන් මුහුදු පතුල සිතියම් ගත කරමින් සිටිනවා. ඔවුන් මේ සිදු කරන්නේ මීතේන් කාන්දු වීම ට්‍රැක් කිරීම, වායු සාන්ද්‍රණය මැනීම වගේම මේ කවුළු වසල වෙසෙන ආවේනික පරිසර පද්ධතීන් නිරීක්ෂණය කිරීමයි. මුහුදු පතුලෙන් උඩට එන සෑම වායු බබුලක්ම සෑම රසායනික සලකුණක්ම මේ ස්වභාවික වායුන් නිදහස් වීම අවබෝධ කරගන්න අපට උදව් වෙනවා. අවසානයේටම ඔබට වඩාත් වැදගත් දෙයක් පැවසිය යුතුයි. ඒ තමයි මීතේන් වායුව කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වලට වඩා 100 ගුණයක් වැඩියෙන් තාපය රඳවා තබා ගන්නා ප්‍රබල හරිතාගාර වායුවක්. සාගරයේ උණුසුම් වන විට මීතේන් අයිස් හයිඩ්‍රේට් වැඩි වශයෙන් දිය වෙන්න ගන්නවා. එහිදී තවත් වැඩියෙන් මීතේන් නිදහස් වෙනවා. මේ ඊට දුෂ්ට චක්‍රයක ආරම්භයක්. මේ කියන එම චක්‍රය නම් උණුසුම් සාගර වැඩිපුර මීතේන් පිට කිරීම, මීතේන් විසින් වැඩි තාපයක් රඳවා තබා ගැනීම, සාගරයේ වෙනදාට වඩා වැඩියෙන් රත් වීමයි. ඉතින් අපේ සාගර පතුලේ නිහඬව ඇරඹෙන මේ ක්‍රියාවලිය ඉහළ වායුගෝලයේ සතුරු සිතින් රැඳී සිටිනවා. ඒවා මහා කුණාටු සහ ගම් වතුර තත්ත්වයන් නැති කිරීමට හේතු වෙනවා. සේම උෂ්ණත්වයේ ඉහළ නැංවීමටද හේතු වෙනවා. එම නිසා මුහුදු පතුලේ මේ අවදිවීම මිනිසා ඇතුළු මිහිමත වූ සෑම ජීවියෙකුගේම ඉරණම වෙනස් කරන විදිහේ දෙයක්. අපේ වාසනාවට විද්‍යාඥයින් මෙම අනතුරු ඇඟවීමේ සලකුණු නොසලකා හරින්නේ නැහැ. ඔවුන් ඊළඟට සිදුවෙන්නට යන දේ තේරුම් ගන්න විශාල වෙහෙසක් දරනවා. මතක තබා ගන්න සාගරය කියන්නේ ජලයම පමණක් නොවේ. එය ආහාර සහ වර්ෂාවේ මූලාශ්‍රයක් වන වාසයම මුළු පෘථිවියම සමතුලිතව තබා ගන්නා වටිනා සම්පතක්. එසේ වුණත් ඒ මානවයාටත් වඩා පැරණි මහා බලවත් රහස් සංගවාගෙන සිටිනවා. ඉතින් අපි අපෙන් විමසිය යුතු සැබෑම ප්‍රශ්නය වන්නේ මෙම වායුන් නිදහස් වන්නේ කවදාද කියන දේ නොවේ. එය මහා පරිමාණයෙන් නිදහස් වෙන දවසට අපි සූදානම්ද යන්නයි. මොකද සාගරික පතුල අපි හිතන තරම් නිශ්ශබ්ද නැහැ. ඒ සෑම හුස්මක්ම අපට තවදුරටත් නොසලකා හැරිය නොහැකි වටිනා පණිවිඩයකි. ඔබ නොදැන සිටි මෙවැනි වටිනා දේවල් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.